Good morning, sir. Good morning. ඉඳලා හරි අපේ කම්පැනි ගැන ඔයාලට මම පොඩි විස්තරයක් කියන්නම්. හරි අපේ කම්පැනි නම තමයි යෝපක්කියෝ. මේකෙදි වෙන්නේ යම් කිසි භාණ්ඩයක් කස්ටමර් කෙනෙක්ට බයි කරන්න. අයියෝ සර් මම ඕන කට්ටිය බය කරන්නම්කෝ. බය කරන්න නෙමෙයි මනසෝ තියෙන්නේ භාණ්ඩ විකුණන්න. Oh shit! මට මේ පෑන පුළුවන් නම් ලක්ෂ 20කට විකුණලා පෙන්නන්න. මේ පෑන ඇත්තටම නිල් පෑනක්. මේකෙන් ලියන්න පුළුවන්. තව ඔයාට ඔහොම මේ ජොබ් එකක් කරන්න බෑ. ඔහොම මිනිස්සුන්ට ඔය පෑන විකුණන්න බෑ. අපි ඔයාලට මේ පස්සේ කෝල් එකක් දෙන්න. ඉලා එක්කෙනා දෙන්න කියන්න. ඔයාටත් දෙන්න. good morning sir. Good morning. ඉඳලා මට මෙතන වෙන්න ඕනේ. මේ පෑන මිනිස්සෙත් හරි කඩේකට හරි ලක්ෂ 20කට විකුණලා පෙන්නන්න ඕනේ. මේක ලොකු කම්පැනි එකක පෑනක්. මේකේ හොඳ දියුණුව හැකි. මේක ලොකු මහත්තුරු පාවිච්චි කරපු පෑනක්. ඕ ඇති. පස්සේ ගහන්න. අතෙන්ද? Good morning, sir. Good morning. ආරියන්ද? Sir, මේ ජොබ් එකක් දෙනවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බා. ඔව්. මේ පෑන ලක්ෂ 20කට මට විකුණලා පෙන්නන්නද? සර් ඇත්තටම සර් මේ පෑන් ගත්තොත් එහෙම සර් හිතන්න සර් පාරේ ඇවිදගෙන යනවා. සර් එතකොට දකින්න සර් ලස්සන කෙල්ලෙක් කියනවා. සර්ට පුළුවන් සර් හදිස්සි අවස්ථාවක කොළ කැල්ලක් ගත්තා, නම්බරේ ලිව්වා, පට ගාලා ගිහින් දුන්නා සර්. සර්ට පිට ගහන අවස්ථාවක සර් අධිකම දිනවා සර් පිට ගහන්න. සර්ට පුළුවන් සර් මේ පෑනේ මෙහෙම කරලා පිට ගහන්න. සර් හිතන්න සර්ගේ නියපොත්ත නෑ මේ ඇඟිල්ලේ. හදිස්සි අවස්ථාවක කිරිපණු ගායක් එනවා සර්. සර්ට පුළුවන් සර් අඩ පිට බලලා පොඩ්ඩක් ඌ ගහ ගන්න. හදිස්සි අවස්ථාවක සර් තා පුළුවන් සර්ට කොප්ප ගාලා අයින් කරලා සර් කන ගහනවා පුළුවන් සර් මේ පෑනේ. ඇත්තටම සර් මේ පෑන වෙන්නේ රුපියල් ලක්ෂ 120ක් විතරයි. සර් පුළුවන් සර් මේ අද මේ පෑන ගන්න පුළුවන් සර්. අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ගත්තත් නැහැ දෙකයි සර්. ඕ ඇති. අපි මේ අවස්ථාව වර්ධනවා. Thank you sir. Thank you.